Vinny Production. ලංකාවම කතා කරන ලංකාවම කතා කරවන ස්පෝකන් ඉංග්ලිෂ් පන්තිය වෛද්‍ය කවිෂ්ක ගමගේ Selex Computers ශ්‍රී ලංකාවේ පරිගණක මාගෙදර ඉවසන්න www.selex.lk. කොහෙන්ද යනකම් බෝතලේ මං අරන් යන්න. පොඩ්ඩක් ඉඳහම් බං. දැන් මේ බොණ්ඩනේ යන්නේ. යන තැනකට ගිහිලා බොමු. උඹලා මුළු පරම්පරාවම ආවේ බොණ්ඩ නම් දෙයියෝ තමයි ඈ. අය බොනවත් පොත් ඊට වඩා දෙයක් නෑ. ෂි. අනේ මේ යමල්ලයි. ඔයාගෙත් කයියේ විතරනේ. ඔයා නිකන් සොට් දෙයක් දානවා ඊට පස්සේ මට වෙරි වගේ රකපනවා නිකන්. වැඩක් නෑනේ තේරුමක් නෑ. දැන් මං බොන්නේ නෑ. ඔව්. අනේ මේ විරාජ් මල්ලි උඹේ බිම මං ඕන තරම් දැකලා තියෙනවා. ටේබල් එකට ගිහපුවම ෂොට් තුනක් දාලා බුස් ගානේ අනිත් අර වෙරි වගේ උඹ සීන් එකේ ඉන්නවා. අපි එහෙම නෙමෙයිනේ. ඕන පොරක් එක එළි වෙනකන් වුණත් අපි බොනවා. එහෙමයි අපි. දැන් ඔයා කියන්නේ ඔයා තමයි වැඩිපුර බොන්නේ මං චුට්ටයි බොන්නේ. එහෙමද? අපි අද මෙහෙම කරමුකෝ. ඔය බෝතලේ සමානව බොමුකෝ. ඈ පළවෙනි ෂොට් එකේ ඉඳලා දාන ෂොට් එක සමානව බොමු. එතකොට බලා ගන්න පුළුවන් කවුද වැඩිපුර බොන්නේ? කවුද අඩුවෙන් බොන්නේ? කාටද වැඩිපුර වෙරි කියලා. මට ප්‍රශ්න නැහැ මට ඕකේ. ඈ එයා ආයෙම කරමු. හරි. මේ මොනවද බයිට් එකේ තියෙන්නේ? බයිට් එක ගනින් මගේ. right. දැන් ඔබ කියන්නේ අපි දෙන්න එක ගානට සමානව බොමු කියලානේ. නැතුව ඉතින් එතකොටනේ කවුද වැඩිපුර බොන්නේ කියලා හොයාගන්න පුළුවන්. ඇතිනම් ගියා. දාන්නේ. මම දෙන්නේ තෝ අන්තිම පොඩි ඉතින්. ආ. මෙහෙම තමයි යමල්ලයි බොන්න ඕන. සෙට් පිටින් සෙට් කරගෙන බොන්න බෑ. බෑ පැහැදිලි. නේ? දෙක දාමු වෙන. දෙක දාමු. ඔතන හදිස්සි වෙන්න බෑ හිමීට බොමු. නෑ එක ළඟ දෙක දාපුවම නේ. වඩේ. දාන්න. බලමු කවුද වැඩිපුර බොන්නේ කියලා. බලමු. කවුද? ඔයියා. ඔයියාගේ ඉසානිය. පූස් කට් මම බැලන්ස් කරන්න. එපා කට් කරන්නනේ. හලෝ ඉසාන්. හලෝ සුද්දා මොකෝ එන්නේ? මොකෝ එන්නේ කියන්නේ මචං අමල්ලයයි මමයි. මචං මට ඇහුන්නේ නැහැ මචං. මොකද මචං? නෑ අමල්ලයයි මමයි පොඩ්ඩක් බොනවා. මරු කියන්නේ මේ උඹ පොඩ්ඩක් තේරුම් ගන්න. හරිද? උඹ ඉන්නේ ඔෆිස් එකේනේ. හරිද? උඹට එහෙ ඉඳලා මෙහෙ එන්නත් බෑ. දුරයි. අනික එක බෝතලයයි තියෙන්නේ. හරිද? උඹ එනකොට බෝතලෙත් ඉවරයි. ඈ මං උඹට වියංගින් කියන දේ තේරුණා නේ? මේ වියංගි කියන්නේ මොකද්ද මචං? වියංගි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව වියංගින් කියන දේ උඹට තේරෙන්නේ නැහැ නේ බං. ඈ පැහැදිලිව කියන්නේ මම අපි ගොඩක් කට්ටිය සෙට් කරගත්තෙත් නෑ අමල්ලයි මමයි බොනවා මෙතන වැඩි කරගෙන යන්න. උඹ ඔෆිස් එකේ වැඩක් බලන් හිටපන් ඒකයි කියන්නේ. හරි මචං හරි දේවහයියයි ආරක්ෂාවයි ජය වේවා වෙරි වේවා. හරි මචං බුදු සරණයි. එන්න. තුන දාමු. ඈ? සමානව බොන්න ඕනේ. ඒ වුණාට බං ඉස්සානයට අවුල් ගියා දන්නේ නැහැ බං. ඇයි? නෑ අපි නිකන් දැන් අර බොණ්ඩ නිකන් උට එන්න එපා කියලානේ බං ඇත්තටම කිව්වේ. ඒක උට එහෙම දැනනොත් මේක අවුලන්නේ. අනික බං ඌ අපේ ගානේ බං. ඈ? මම කියන්නේ ඔන්න එන්න ගියාන් කෝල් එකක් ගාලා කතා කරන්න කියලාද කියන්නේ? කමන්නේ ගනින් ඔව් ගනින්. බෝතලේ ඉච්චර පෙරේත වෙන්න එපා ඔය මේ අලක්කු බෝතලේට ඈ ගන්නු හලෝ ඉෂාන්. හලෝ මචං. මං ආවා. ඔෆිස් එකේ පැනිල්ලක් මුකුත් නෑ. අපි උඹට එන්න කියන්න තමයි කෝල් එක ගත්තේ. නෑ වැඩි පොඩ්ඩක් එන්න කියලා ගින්න බෑ බං. උඹට යංගේ කීප දේවල් තේරලා නැද්ද ඔය? හරි වෙන්. ෂොට් එක දාගෙන ෂොට් එක. එකක් නෙවෙයිනේ.
3ක්නේ. ඔව් 3යි. අපි අද සමානව බොන්නේ කාටද වැඩිපුර බොන්න පුළුවන් කියලා හොයන්නේ. අම්මට සිටිමල්. අමල් අයියේ මායි දැන් 3 දාලා තියෙන්නේ. ඔබත් 3ක් බීපන්. අඩෝ. ඒ ආවගම ෂොට් 3ක් දෙනවා කියන්නේ මරණ මචං. වල මේ ආයි ඇයි මේ අවුලන්නේ සෙ. හැබැයි බයිට් නා සීමිතයි ඈ. ව්‍යංගෙන්ද මචං කිව්වේ? කොහොම අවුලන්නේ ෂේප් බා. මේරි. උපේ. මරු ඔව් මේ මොනවද මචං මේ තල්මහන් දැන් අපි 3 දෙනාම ෂොට් 3 එක සමානව බිව්වා. බිව්වා. රයිට්. හතරවෙනි ෂොට් එකත් එක සමානව බොන්න. දෙවෙනි එක නෙවෙයි හතරවෙනි ෂොට් එක. හරි? බෝ. ඉෂානයි එනවා ගිල්ලන කවුද මමු? කවුද? වල එඩි කරගෙන අප්පට හුඩු මට මු අමතකුණා මුට කියලා තමයි මම ඩ්‍රොප් කරගත්තේ මේ අපේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක්. හරි හරි. මල්ලියේ ඔය යන්නද බං මේ රස්සාවද වටින්නේ අරක්කුද වටින්නේ ඈ අරක්කුනේ මෙන්න මේ වරේ රොට්ටයක් දාන්න අම නැද්ද ඒ වරේ ඉඳගෙන හතර පොලින් මුගේ නම ලගියේ හොඳ එක හිත මාර හොඳ යවංකයි අපරන්න නෑ හොඳ මිනිස්සු හරි. කවන්නේ. තත්ත්වය පැහැදිලි. ෂොට් එක දාගන්න. එකක්. කමන්න නැද්දයි එකක් නෙවෙයිනේ ෂොට් 3ක්නේ ඈ? තුනක්? අපි මේ සමානවනේ බොන්නේ නේ මේ මල්ලි අපි දුන්නා ෂොට් 3 දාලා ඉන්නේ උඹ ඩබල් එකේ ෂොට් 3ක් දාගෙන ඉන්නේ එතකොට තමයි සමාන වෙන්නේ නේ කමන්නේ නෑනේ ඒ දාපන්ට ටිකක් උඹ තුනනේ ඒපාන් හරි. මූත් දැන් ෂොට් 3ක් බිව්වනේ. හරිද? එතකොට දැන් හතර දෙනාම 3 බීලා සමානයිනේ. හරි. අපි දැන් දෙන්නේ කියලා හතරවෙනි ෂොට් එක දාගමු හතර දෙනාම සමාන වෙන්න. මචං ව්‍යංගෙන්ද කිව්වේ කිසි අවුලක් නැහැ කිසි අවුලක් නැහැ මේ කෝල් කීයක් ගත්තද කියහන්කෝ එකක්වත් ආන්සර් නැහැ ඒක තමයි යෝ මේ දොරත් ඇරලා කතාරා අමල් අයියේ අමල් අයියේ අමල් අයියේ අමල් අයියේ මේක කරන්නේ නේද අමල් අයියා අමල් අයියේ අමල්ලා එන්නේ නෝ මචං මේ අමල්ලා මේ වරේ අපි පොඩි ඇඩියක් ගන්නවා එන්න ඒත් මහ තවල් පැලෙනවා බං මොනවා ඒ චලු. වරේ. ඉතින් හොයන්න බං. මේ ෆෝන් එක වැඩ නැද්ද ඉතින් යත්තේ. නම් මල් අයියා මේ මහ දවල්ෙන් බොනවනේ නෑ මේ නිකන් බෝතලයක් නිකන් අතලක දෙයිලා ජගයලා ඔය දැන් ඉවරයි දැන් ඉවරයි නෑ චුට්ටයි ඉතින් ඈ ඉවරයි නෑ බෝතලේ තමයි එහෙමමයි වේ අපෝ ඉවර නෑ ඉවරයි චුට්ටයි ඉතින් නෑ නේ විශ්ව කතා කරන මල්ලි ගන්න පුටු දෙයක් කර වාඩි වෙන්න එන්න බොන්න ඔය ඒත්නේ හරි කවන්න ගන්න නෑ චන්දුකෝ ෆෝන් එක නෑ දැකලා පුරුදුයි මාව
මල්ලි මේ ටේබල් එකේ අපි හැමෝම සමානව මල්ලි බොන්නේ. දැන් අපි අතර දෙන අයිඩියානේ. එළියට ගන්න චානුක කොමන්ඩෝ ගේම ඇල්ල නෑනවා ඉන්නකෝනේ පාඩුවේ ඔබේ ගම කොහෙද ගියා මම්බොත් මේ ආවල්ලකෝ මොකද්ද දැන් මේ අපි ඔක්කොම දැන් 3 ගානේ දහලානේ ඉන්නේ. ඔව් එහෙනම් දැන්වත් මේ තියෙන ටිකින් 4 දාගමුද ඔක්කොම ටික. මචං ව්‍යංගෙන්ද කිව්වේ මචං? වියන් කෙලින්නේ කිව්වම කිසි ප්‍රශ්නයක් නැහැ. 4 බොමු මචං. පොඩි චූවරක් තියෙනවා. ආව ගමන් බොමු. සිංහල එනවා. සිංහල චූ දැම්ම කොල්ලා ආව පොඩි නම දැන්. තේරෙන්නේ බෝතලේ සෙක්කණියා මේ ජානුකෝ මේ පොන්නේ වෙන්නේ නෑ. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්නම් වෙබ් එකට cameralk.com එතන ඉන්නේ වගේම සහෝදරයෝ එක පපුව කඩන් ආපු සහෝදරයෙක් ඉන්නේ. අපි බොන්නේ නැහැ සමාන අයිතිවාසිකම් වෙනුවෙන් මේ පපුව උනත් දෙනවා. කොල්ලෝ ටික එකෙන් මාදරේ හැමෝටම ආදරේ. ආදරේ කියන්නේ කිලෝවේ. යවුලන්නේ නැහැ උදේ. මයල්ලා excuse me මේ මගේ කල්යාණ මිත්‍රයෙක් මචං දැන් පාරේ යද්දි මාත් එක පිට්ටුනේ. මේ කොල්ලා මචං පොල් කඩනවා. අපි තරම් ඉගෙන ගන්න බැරි වෙන්නේදී මචං ඕලෙවල් එනකම්. ඈ ඒ වුණාට මචං සමාජයේ අසාධාරණයට ලක් වුණ අපි වගේ අතපය හතර දින අයින්ස කොල්ලෙක්. ආල්දේ උදේකෙම මං අපි ටේබල් එකේ රූල්ස් ඔක්කොම කියලා ආවේ අපි සමානව බොන සීන් ඔක්කොම. ඉදානි කොල්ලා අපි ගාමු වඩියා. දුකයින මචං. අපි බෙදා හදාගෙන කන જાතියක් නැද්ද? ඒකනේ. මයිලි වෙන්න බෝතලේ. දැන් උන්ද ප්‍රශ්න අපිට නැද්දයි අපිට නැද්ද? තිබ්බා කමාන්ඩෝ ගේම් දෙන්න ඕනේ. හරි මේක බෝඩින් අප්පා අපි පොඩි ගේම් එකක් කරමු. බෝඩින් මොකද්ද? මං කියනවා 3 තේරවිල්ලක් විසඳන්න පුළුවන්ද? මගුලත් රයිට් අවුසේ කියනවා මොකද්ද? මං කියනවා මාත්‍යා වහලේ. කවුද? මාත්‍යා වහලේ. අනේ පව් දවල්ට කාලද දන්නේ නේ මාත්‍යනේ. මම කියන්නේ මාත්‍යා සර් වල්නම් පලි සර් පලි පාරසලි අයියෝ වැඩ පොලා උඹ දැන් කිව්වනේ. දැන් උඹ එකක් කියන්කෝ මට විසඳන්න. අපිට බැරිද බලන්න. හරි මම කියන්න විසඳමුකෝ බලන්න. උසාවියේ පාත් වෙලා හැවුණා. උසාවියේ පාත් වෙලා විසඳමුකෝ බලන්න. කෙලියා නේද? බඩු වැඩි වුණ වෙලාවේ කරකලා තැරියා. හරි මං කියනවා උසාවිය පාත් වෙලා. උසාවිය පාත් වෙලා කියන්නේ උසාවිය නම් නඩුව. පාත් වෙලා කියන්නේ මොකක් හරි බරක් වෙලා. එතකොට නඩුව බරක් වෙලා බඩුවේ එනගත්තා නේද? ඔයක දාන්නේ. පොඩි අවුලක් පොඩි අවුල. very good. බොන්දේ. අයියෝ බං කයි එක විතරයිනේ බං. උඹලා JCB එකක්වත් නැද්ද?
මං ගිහිල්ලා JCB එකක් අරන් එන්නද? ඈ මේ මෙතන මොකටද බං JCB එක? JCB එකක් ගේන්නේ නතරලා කරලා සින්දුවක් දාලා අතල්ලයක් ගන්නද එපා. ඒ JCB දෙච්චිටි පුතෝ ඈ යකෝ ඒ JBL මමන්න අන්න එකක. අපි ඔෆිස් එකේ තිබ්බනේ. කොහෙද යන්නේ මල්ලේ පොල්? මචං ව්‍යංගෙන්ද කිව්වේ? ඇයි JCBත් නෑ JBLුත් නෑ අම්මරුරු බයිරුත් නෑ. ඉෂාන් අයියා බාබුචි පාරක් දාලා ගමුද ගැම්මට? අයියෝ මල්ලි බොන තැනකට ආවම තැන තියාගෙන ඉන්න පොඩ්ඩක් ජීවත් වෙන්න පුරුදු වෙනවා ඈ මොකද අපි ඇවිල්ලා මල්ලි ධනපතියෝ මේ මුන් වගේ ඍණපතියෝ නෙවෙයි ඈ මොකද අපි වගේ මේ බොන තැනකට අතොල්ල ඔල්ල ඉන්නේ මේ මුන් යකෝ අරක බාබ මෙහෙම තිබ්බට ජී නෙවෙයි Q බාබ Q යකෝ බෝතලේ ගේස්සක් තින්නේ නේ වයිල්ඩ් ලයිෆ් ඉන්ෂුරන්ස් එක නම කන්න එපා ඔයි මේ ටේබල් ගානේ පොලයා දැන් අයියා 100න් ඉන්නේ. දැන් ආපන් ඔබ ඕන තෙරවිල්ල අම්මගෙන්. දැන් අවුලන්නේ දැන් අහන්න දෙන. හරි. දැන් 100. මේක තෝරන්නකෝ. වැස්සි පැටියා. හරි නේද? වැස්සි පැටියා. හරි. ඇස්සි පැටියනේ. ඇස්සි කිව්වා එතනම තියෙන කිරි. ගොම පැටියා කියන්නේ කැටියට එතකොට කිරි කැටියා කෑ අයියෝ අරේ වා මරුවේ හැමදාම බොන්න ඕනේ හොඳට මැන ගන්න ඕනේ. ඉදි කැටියා කුණු හරපනේ මේ කියන්නේ. මචං එක්ස්කියුස් මී ව්‍යංගෙන්ද කිව්වේ? කෙලින්ම කිව්වා. මේ අනේ කරුණා කරලා අහපල්ලකෝ. ඔක්කොම දැන් 3 ගානේ දාලානේ ඉන්නේ. ඔව්. 4 දාමු දැන්. දාන්නෝ වගේ කාදරේ. 4. ඈ? කිසි ප්‍රශ්නයක් නෑ. දාමු. අමාල් බොතේ ඈ? ඒ කෑ ගන්නුනේ. තාත්තේ ඉන්නේ ගෙදර. මාමා තාත්තා අපි ගෙදර නෙවෙයිනේ. යාලේ. මේ තාත්තා නෑ පුතා බොනවා මෙතන. එන්න. හොඳා කරා යන්න. මං යන්නවා. වේ අමල්ලා යා කතා කරනවා කසල්වසියද එන්න කියනකො. අංකල් එන්න. මං ඕවල නෑනේ දරුවෝ අමල් පුතා දන්නවා විතරේ. මේ එන්න අංකල් එන්න. කතා ගන්න ඕනේ හරියට කතා ගන්න අංකල්. අනේ රත්තරන් පුතේ මං ඕවල පාවිච්චියක් නෑනේ පුතේ මට වකුගඩු තියෙනවනේ. ඒ ඕ මොනවාදනේ මට වග්ගොඩ දෙයක් තියෙනවා. එන්න. අනේ පුතේ මම ගිහින් ඈ. මේ එන්න අංකල් පිස්සු නරන ඔය එන්නකෝ. මල්ලි. හැමෝම සමානව ගහලා ඉන්නේ නැත්නම් මචං. සමානව බීලා ඉන්නේ. ෂොට් 3 බැගින් තමයි බීලා ඉන්නේ. දැන් අංකලුත් එනවා කියන්නේ මේ ටේබල් එකට අංකල්ටත් අනිවාර්යෙන් ෂොට් 3 දාන්නම වෙනවා අංකල්. රොවෙත්. ගන්න අංකල්. මේකේ කොහෙද අමල් පුතේ ෂොට් 3ක් තියෙන්නේ. බින්දයිනේ තියෙන්නේ. මේ චුට්ට මොනව කරන්නේ? කමන්නේ ඉතින් 3ට බෙදලා බොන්න. ඈ? දාගත්ත හැනම් චුට්ට. අමල් පුතේ දීර්ඝායුෂ. වැදුනා මගේ මණික අංකල් ඉතින් වැදුනානේ. මොනවද බඩු? මචං මාරු. කමන්නේ අංකල් 2 3 ටක් ගාලා දාගන්න මොකද අපිට 4 දාන්න තියෙනවානේ. බඩු මදින් දරුවෝ. මොකදනේ? හරිනේ ඈ මූ දෙකෙන් වැටුණා
යකෝ මූ 3 බොන්නේ නැතුව කොහොමද අපි 4 බොන්නේ? ඒ කියන්නේ අපිට දැන් 4 බොන්නත් නෑ. මූ නැගිටලා 3 බෝපන්. බලන්න දෙගිරියක් වගේ නේ. ඔව් හරි. දෙගිරිය කරනවනේ පහෙන් ගිහින්. අංකල් නැගිට්ටෝ මම්මු. කිසි ප්‍රශ්නයක් නෑ. ඔන්න හිටනවා. කිසි ප්‍රශ්නයක් නෑ. දෙගිරිය කරනවනේ පහෙන්. අලපා අලපා. යාර. කොහොමද ප්‍රශ්නයක් නෑ. නැගිටලා 3 බීපන්කෝ අපිට 4 බොන්න. හරි බඩු ගෙනාවා දෙහි ගාපන් යටිපතුලේ දෙහි ගාපන්. දෙහි ගාපන්කෝ. ගානවා මූ මේ බාටාවේ දෙහි ගන්න යකෝ බාටාව ගලවලා ගාපන් යටිපතුලේ ඕඩිය. අංකල් මේ ගාඩියන් නෑ මෙයා නැගිටින්නේ නෑ. නැගිටලා වලලා ඔක්කොම වලේ. හරි මේ ලොක්කා නැගිටින්නේ නෑ. හරිද? එන්න ලොක්කාට 3 පොවන්න විදියක් නෑ. 3 පොවන්න විදියක් නෑ. ලොක්කා නැගිටිනකන් හිටියොත් අපිට 4 බොන්න වෙන්නේ නෑ. මොකද කියන්නේ මල්ලි? මෙන්න මෙච්චරයි තියෙන්නේ. අපි මේක ෆ්‍රෙන්ඩ්ෂිප් ෂොට් එක ගාලා එක සමානව අපි වැඩි වෙන්න ඕනේ. ඈ? නැද්ද? සුපිරි. දාන්නද? ප්‍රශ්නද? හරි එහෙනම් ඔන්න දෙවියනේ කියලා ෆ්‍රෙන්ඩ්ෂිප් ෂොට් එක දැම්ම ඈ. හරි? එහෙනම් චීස් කියලා අපි මේක ගාමු සතුටින්. හරි? චීස්. මුතේ කොමගේ 3 වෙනි ෂොට් එක දීපන්. ತನ್ನ ತನ್ನೇನ ತನ ತನ್ನನ ತನ್ನನ ತನ್ನೇನ ತನ್ನನ ತನ್ನೇನ ತನ ತನ್ನನ ತನ್ನನ ತನ್ನೇನ